මගේ නම ජෙනිට ගායත්‍රී සතියුණු සෙවන කියන අපාර්ට්මන්ට් එකේ දැන් මම ඉන්නේ රජයේ අපාර්ට්මන්ට් එකේ. ඇත්තෙන්ම මම ඉස්සර ගෙදර ඉන්නකොට නම් ඉනා වෙනවා අඩුයි. මොකද බබාලා ස්කෝලේ ගියාම මම තනි වෙනවා. අවුරුදු 6කට කලින් මගේ හස්බන්ඩ් ඇක්සිඩන්ට් එකක් වුණා. එයා අඩි 40ක පල්ලමක වැටුනේ. වැටිච්ච නිසා එයාගේ ඉලයට 3ක් කැඩලා තියෙන්නේ. ඒ වෙලාවෙත් මම ගොඩක් අසරණ වුණා. මොකද අපි දෙන්න යාළු වෙලා බැලපු ඉඳා අපේ ගෙදරින් ගොඩ ප්‍රශ්න තිබුණා. කවුරුත් අපිට සපෝට් කරේ නෑ. මම තනි වෙලා ගොඩක්ම. මම මාණ්ඩ මම දන්නවා. නමුත් මගේ අසල්වාසියෝ ඒ මාන කුලිය හරියට ගෙවන්නේ. ඒ ප්‍රශ්න තිබුණා. දවස් වීදම ගොඩක් අමාරුවෙන් තමයි අරන් ගියේ. මම හිටපු කුලි ගෙදරක. ඊට පස්සේ ඒ ගෙදරත් කුලි ගෙවන්න අමාරුයි ඉඳලා ප්‍රශ්න ඇති වුණා. ඒ වගේ ආර්ථික ප්‍රශ්න ගොඩක් තිබුණා. හොයාගන්න බැරි තරමට මගේ ජීවිතේ ප්‍රශ්න ගොඩක් තිබුණා. ණය ප්‍රශ්න තිබුණා. ඉතින් ඒව ඔක්කොම මගේ මාත්‍යාගේ ලෙඩට සුව කරන්න මට අවශ්‍ය කරලා තිබුණ මුදලින්ද. ඊට පස්සේ ළඟදී ආපු ඒ කැක්කුම ඇදුනාම තමයි එයායි මමයි කතා වුණේ. මේකේ දිගටම ආට මොන හරි වුණොත් අපිට කවුරුත් නැහැ කියන තත්ත්වයට මං ආවා. මගේ ආර්ථික ප්‍රශ්න නිසා ලොකු දුව එයාගේ කැමැත්තෙන් හැන්දා. මම හිතන්නේ අවුරුද්දක්ම මගේ පුතා ඉස්කෝලේ ගියේ නෑ. ජනවරි ඉඳන් තමයි ඉස්කෝලේ යන්නේ. ඉතින් ඒකත් මේ වගේ ආයතනට ආපු නිසා දැන් මට ගොඩක් හයියක් තියෙනවා මගේ ඉදිරියට මගේ දරුවන්ගේ හැම දෙයක්ම කරගෙන යන්න පුළුවන් කියන එකත් මගේ හස්බන්ඩ්ට ගොඩක් අමාරු වෙන්නේ නැතුව එයාට සපෝට් එකක් කරන්න පුළුවන් කියන තත්ත්වය තුල මම හිතනවා මගේ ජීවිතේ ඉස්සරහට ලස්සනට අරන් යන්න පුළුවන් මේ තුලින් කියලා මම විශ්වාස කරනවා. මට අවස්ථාවක් ලැබුණා ස්ලින්ක් ආයතන හරහා මේ වගේ ස්කූටි ලයිසන්ස් ඔක්කොම අරන් දෙනවා කියලා මගේ යාළුවෙක් මට කිව්වා. ඊට පස්සේ මම ඒක හොයාගෙන මම මේ ස්ථානට ආවා. ඇවිල්ලා එනකොට මම හිතුවේ නෑ මට ජොබ් එකක් දෙයි මම ජොබ් කරයි කියන එක. මම ගොඩක් බයෙන් ආවේ. මේක දුවන්න පුළුවන්ද මොනාරි වෙයිද? ඒ ප්‍රශ්න ගොඩක් තිබුණා. පාරේ යන්න පුළුවන්ද? එහෙම දෙයක් තිබුණා. නමුත් මට හොඳට ගයිඩ් කරාම ආවා. මෙතනට ආවා මට මුලින් ඉඳන් උගන්වලා දුන්නා. එනකොට මං ගාව සල්ලි තිබුණේ නෑ. ඒ කිව්වොත් ලයිසන් එක ගන්න තරම් අපි ළඟ සල්ලි තිබුණේ නෑ. ඒ වෙලාවේ ආර්ථික ප්‍රශ්න ගොඩක් තිබුණ නිසා ඇත්තෙන්ම ස්ලින්ක්ස් ආයතනයෙන් ඒකත් අපිට කරලා දුන්නා. අපේ ලර්නර්ස් එකට සල්ලි ගෙවලා අපේ මෙඩිකල් පවා ස්ලින්ක්ස් ආයතනයෙන් තමයි දාලා දුන්නේ. මන්ට ලයිසන් එක ගන්නකම් රුපියලක්වත් මගේ අතින් මම වීදම් කරේ නෑ. අපි ලයිසන් එක ගන්නකම් එතනටත් ඇවිල්ලා අපිත් එක්ක ඉඳලා ලයිසන් එක අරගෙන හැම දෙයක්ම ඒගොල්ලන්ගේ මුදලින් තමයි අපිට ගෙවලා අපිව ඇත්තෙන්ම ගොඩක් දිරිගැන්නුවා. ලයිසන්ස් එක අරන් ඇවිල්ලා මෙතනට ආවන් පස්සේ මට වාහනයක් දීලා මට අවශ්‍ය කරන හැම දෙයක්ම මගේ ආයතනෙ මට ලබා දුන්නා. මෙතනට ආවන් පස්සේ පළවෙනි Uber order එක දාන්න හම්බුණා. ඒක ගොඩක් මම අමාරුයි කියලා ගොඩක් අය කිව්වා. නමුත් මම පළවෙනි order එක දැම්ම ගොඩක් සතුටින්. මොකද මට කිසිම අමාරුවක් තිබුණේ නැහැ. Google Map එක කරා මට යන්න හම්බුණා. මම ඒ විදිහට මම දැම්මා. ඒ කියන්නේ මම 12 වෙනකොට තමයි පටන් ගත්තේ. 3-4 වෙනකොට මම ඕඩර්ස් පාක් මම දැම්මා. අපේ ජීවිතේ කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවද කියන එක මම මෙතන ඉගෙන ගත්තා. මගේ ආර්ථිකය මම ගොඩනගන්නේ කොහොමද කියලාත් මම ඉගෙන ගත්තා. උදේ නැගිටලා බබාලා ස්කෝලේ යවන වැඩ ඔක්කොම කරනවා. උදේ උයලා ගෙදර වැඩ ඔක්කොම කරලා ගෙවල් හස් කරලා ඔක්කොම කරලා මම එන්නේ. මම එනකොට කොහොම හරි 11 මාර වෙනවා. සමහරවිට 10 මාර වෙනවා. සමහරවිට 12ටත් එනවා. ඉතින් මේ ඇවිල්ලා ඇයි මේ වෙලාවට ආවේ කියලා ආන්න කවුරුත්ම ඉන්නේ නැහැ. කියන්නේ මේ වෙලාවේ තමයි දුවන්න ඕනේ. මේම තමයි දුවන්න ඕනේ කියන කිසිම රූල්ස් එකක් නැහැ මේ. උදේම තමයි එන්න ඕනේ කියන රූල්ස් එකකුත් නැහැ. අනිවාර්යයෙන් උදේවම පොතක අස්සම් කරන්න ඕනේ. අස්සම් කරලා මගේ බයික් නම්බරේ කී නම්බර එක ලියා ගන්න ඕනේ. ලියලා ඒකත් බාර දීලා බයික් එක ගන්නවා. බැටරි එක මාරු කරාන් පස්සේ මම ඔන්ලයින් යනවා. ඔන්ලයින් ගියාම Uber ඔන්ලයින් එක ගියනකොට මට ඔන්ලයින් එකේ Uber order එකක් වැටුණොත් කඩේක ගිහිල්ලා මම ඒක ගිහිල්ලා පෙන්නපු ගමන් මට ඒ Uber order එක මට ලැබෙනවා. ලැබුණාන් පස්සේ pick up දැම්මන් පස්සේ තමයි මට ඊළඟ මම කොහෙටද යන්න ඕනේ කියන එක මට පෙන්නන්නේ. මම ගිහිල්ලා කෝල් කරනවා. සමහර අය ඇවිල්ලා මම එන රූට් එක බලාගෙන ඒගොල්ලන් ඇවිල්ලා එළියේ ඉඳන්
බාර ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලන්ට දුන්නාන් පස්සේ කම්ප්ලීට් කරලා බටන් එක මම එවුවාන් පස්සේ ඊළඟ ඕඩර් එක මට ලැබෙනවා. ඉතින් ඒ වෙලේ එදේ ඉඳන් ඊට පස්සේ ඊළඟ ඕඩර් එකට මම යනවා. ඉතින් දවස් පැය භාගයක් අතරත් ඇතුළේ ඉක්මන ඊළඟ ඕඩර් හම්බ වෙනවා. සමහරවිට ඕඩර්ස් දෙකකුත් හම්බ වෙනවා. මේක පාරම දෙකක් දාන්න තියෙනවා. කියන්නේ පළවෙනි ඕඩර් එක ගින් දාලා ඉවරනම් පස්සේ දෙවෙනි ඕඩරෙත් අපිට හම්බ වෙනවා. 3 4 එමත් හම්බ වෙනවා. ඉතින් ඒ ඕඩර්ස් එක අපි හරියට දාගලනකොට ඇත්තෙන්ම දවස අපි ගොඩක් සතුටෙන් ගෙවන්නේ. මම ගිහිල්ලා තව කෙනෙකුට මම බාර දෙනකොට ඒගොල්ලන් කියන තෑන්ක්ස් කියන වචනේ ගොඩක් මට වටිනවා. ඒගොල්ලන් සිනාමුසුකමත් ඒ වගේම මමත් ගොඩක් සතුටෙන් මම ඉන්නවා. කියන්නේ දවස ගානේ මම අලුත් මූණ දකිනවා. අලුත් දේවල් බලා ගන්නවා. අලුත් අත්දැකීම් මට ලැබෙනවා. ඉතින් ඒක නිසා මම ජීවිතේ මම දැකපු නැති සතුටයි ශක්තියක් මට ලැබිලා තියෙනවා. මම විශ්වාස කරනවා මගේ ජීවිතේ වෙනස් කරපු තැන ස්ලින්ක්ස් ආයතනය කියලා. මගේ දරුවන්ගේ අනාගතය මම ඉස්සරහට අරන් යන්න පුළුවන් කියන තත්වයකට මාව මේ ස්ලින්ක්ස් ආයතන අරන් ආපු නිසා මගේ ජීවිතේ ඉවර වෙනකම් මම දන්නවා ඉස්සරහට මට කොහොමද යන්න පුළුවන් කියන විශ්වාසයක් තියෙනවා. ඉස්සර බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. දැන් මේ බලාපොරොත්තුව මට ලබා දුන්නේ ස්ලින්ක්ස් ආයතනය.